ආයිබෝන් වෙලාවරත් 10:00 ඒ වුණාට හොඳටම එළිය. ඉතින් මං හිතුවා කඩේට ගිහිල්ලා ස්නැක් එකක් අරගන්න. ඔයාලා හිතන්නේ මේ වෙලාවට කඩවල් අරලා තියනවා කියලා? මුදලාලිවත් වැඩ කරන අයවත් නැති වුණාට පැය 24 මුණත් බඩු ගන්න පුළුවන්. දොරවල් අරලා දාලා තියෙන සුපර් මාකට් එකක් තියෙනවා අපේ ගෙදර ඉඳන් විනාඩි 5ක් විතර දුරින්. මං එක්ක යන්නම් ඔයාලා නෝවේ තියෙන සුපර් මාකට් එකට. කඩේ තබා මේ යන පාරේවත් මට කිසිම මිනිස්සෙක් හම්බෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් දවාලකට යනකොටත් මේකේ හම්බෙන්නේ වෙන මිනිස්සු පොඩි ප්‍රමාණයක්. ඔයාලට පේනවද අර පිටිපස්සෙන් තියෙන පොඩි මේ තියෙන්නේ මොනවද කියලා? ඔය සුදු පාටට. ඔය සුදු පාටට තියෙන්නේ හිම කාලෙට මේ ෆාම් වල ඉන්න සත්තුන්ට කන්න දෙන්න කොළ ಜಾති තමයි ඒගොල්ලෝ ඔය පැක් කරලා තියාගන්නේ. ගෙදර ඉඳන් විනාඩි 5ක් විතර ඩ්‍රයිව් කරා. විනාඩි 5ටම කිසිම කෙනෙක් හම්බුන්නේ නැහැ. මේ වගේ තැනක කඩයක් නිකන් ඇරලා දාලා තිබ්බොත් උඩ පැන හොරකම් කරන්න පුළුවන් කවුරුත් දන්නේ නැහැ. එන්න කලිනුත් එක්කෙනෙක් ඇවිල්ලා. පේනවද? වාහනයක් තියෙන. වෙලාව 11යි. මේ ෂොප් එකේ නම තමයි නාර් බුතිකන් ස්වත්සම්. එහා පැත්තේ තියෙනවා charging point එකක්. එකක් නෙවෙයි දෙකක් තියෙනවා. වෙලාව 11ටත් මේ විදිහට තමයි පරිසරය තියෙන්නේ. මෙතන පොඩ්ඩක් ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන්. මම මෙතන මේ පොඩි ටවුන් එකේ මම වීඩියෝ එකක් කරා. මගේ channel එකේ ඇති. මම මේ පැත්තකින් පින් කරන්න බලන්න. ගිහලා එකත් බලන්න. ලස්සන shots ටිකක් තියෙනවා මේ sunset එකක් එහෙම. මම try එකක් දෙනවා මේ මේකෙනුත් record කරන්න. අපි යන්නේ shop එක ඇතුළට. අපිට ඕන වෙන්නේ මේ බෑන්ක් කාඩ් එක විතරයි. දොර ඇරුණා. මං කියන්නේ බොරුවක් නම් අල බලන්න මේ ෂොප් එකේ කවුරුත් නැහැ. මේ කස්සා එකේ කවුරුත් නැහැ. හැබැයි මේ කැමරාස් තියෙනවා හැමතැනම. මේ ඔක්කොම මේ ඔටෝමැටිකලි කන්ට්‍රෝල් වෙනවා. ඒ කියන්නේ ලයිට්ස් ඒ හැමදේම කවුරුත් නැහැ ෂොප් එකේ. අයිස්ක්‍රීම් එකක් ගන්න ඕන. හැබැයි තව දෙයක් කියන්න ඕන මේ වගේ shops වල සාමාන්‍යයෙන් prices ටිකක් සාමාන්‍ය shop වලට වඩා වැඩි. ගොඩක් ඇතුලේ තියෙන shops වල. මට ගන්න ඕනේ chips මොනවා හරි. මේ කඩේට මම නිතරම එන්නේ නැහැ ගණන් වැඩි නිසා. නෑ ඇල්කොහොල් ගන්න බෑ. ඇල්කොහොල් ගන්න බෑ. දෙකක් ගත්තොත් එකක් නොමිලේ. So let's buy 3. මේක වහලා යන්න ඕනේ නැත්නම් හෙට උදේ වෙනකන් මේක ඇරලා එතන තියෙනවා chips. මං කිව්වේ සාමාන්‍යයෙන් මේක 35ක් විතර වෙන්නේ normal shop එක 41ක් විතර normal කඩේක. හැබැයි මේ රෑරලා තියෙන හින්දා නෙමෙයි මේක මේ ගොඩාක් ඇතුළේ එකක් හින්දා තමයි මේක මේ විදිහට ගණන්. chips ගත්තා. මේක pay කරන්න තියෙන්නේ මෙතන තියෙන self count එකක්. scan කරා මේකේ ඩිස්කවුන්ට් එකේ මොටෝ වැටෙනවද බලමු. ඩිස්කවුන්ට් එක ඔටෝ ගත්තා. කවර් එකක් ඕන දානවා. කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. ඕනනම් අපිට ගාව කොට්ටයකින් ගෙවන්න පුළුවන්. කාඩ් එකෙන් ගෙවමු. අපිට එළියට යන්නත් නිකන් දොර ඇරෙන්නේ නැහැ. ඕනනම් අපිට සිකියුරිටි කෝඩ් එක විතරක් ගන්න පුළුවන්. නැත්නම් රිසිප්ට් එකත් එක්ක ගන්න පුළුවන්. වඩු ටිකේ රිසිප්ට් එක තියෙනවා. කවුරුත් හිටියේ නැති වුණාට මේක පිළිවෙලට දාලා යන්න. දැන් ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙනවා මේ දොර ඇරෙන්න ස්කෑන් කරන්න තැනක්. මේකට ස්කෑන් කරාම මෙන්න මේ QR කෝඩ් එක දැක්කද? දොර ඇරුණා. අපි ගියා. ඕනනම් මේ එළියේ තියෙන එකක් වුණත් අරගන්න පුළුවන්. ඇත්තටම මේ මෙතන තියෙන ලස්සන මල් එන්න ඕන ටිකක්. මේ වගේ තැන්වල මල් හැම ගොඩක් අඩුයි. මොකද ගම්වලනේ. මට ඉස්සර කියන්නම තුගුණා මේ කවර එහෙම සෑහෙන්න ගණන් මෙහෙ. ඉතින් අපි ගොඩක් වෙලාවට කවර ගන්නෙ නැහැ. මේ මල එහෙම මාර ලස්සනයි. මේ තියෙන්නේ මේ ගහලම තියෙන ඔම්රෝදයක් කැමරා වලින් රෙකෝඩ් වෙනවා කියලා අපි අර එන්ටර් වෙන තැනත් මේ
අපි එන්ට වෙන තැනත් කැමරාවක් තියෙනවා. සාමාන්‍යයෙන් පුංචි දෙයක් විකුණන තැන්වල මේ වගේ ස්වයංක්‍රීය වෙලෙන්දෙක් නැති shops ඔයගොල්ලෝ මීට කලින් දැකලා ඇති. හැබැයි මේ වගේ සුපර් මාකට් එකක් මේ වගේ සුපර් මාකට් ගොඩක් ජනප්‍රිය නෝවේ. මේ වගේ ගම්මානවල ජනගහනය සෑහෙන්න අඩුයි. මේකේ ඉන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු 250ක් 300ක් විතර. ලෙල්ලහම ටවුන් එකේ වුණත් ඉරිදට කඩවල් ඔක්කොම වහලා. නෝවේ සාමාන්‍යයෙන් ඉරිදට කඩවල් වහලා. නෝවෙම ඉන්නේ ජනගහනය මිලියන 5යි. ඉතින් මිනිස්සුත් නැතුව මේ වගේ ඈත ගම්මානවල සුපර් මාකට් එකක් ඇරලා තියන්න ගියාම ලොකු කොස්ට් එකක් යනවා. එතකොට බඩු මිල වලින් ඒක අල්ලන්න වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට නෝවේ තාක්ෂණය පාවිච්චි කරලා කරන සුපිරි වැඩක් තමයි මේක. සුපිරි වැඩක් තමයි මේක. මේ සිස්ටම් එකේ ප්‍රධාන ස්ටෙප්ස් 3ක් තියෙනවා. අංක 1 තමයි ඩිජිටල් කී කියන එක. ඉස්සෙල්ලාම කරන්නේ මම මුලින්ම මේ දොර ළඟ තියෙනවා ATM මැෂින් එකක් වගේ අපේ කාඩ් එක දාලා පින් එක එන්ටර් කරන්න පුළුවන් මැෂින් එකක්. එයාට මේ වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවා නම් මම මේ කඩේට ඇතුල් වෙන්න කලින් මගේ බැංක් කාඩ් එක මැෂින් එකට දාලා මගේ පින් එක ගැහුවා. අන්න එතනදී මේ ෂොප් එකේ කෙනාට හැකියාව තියෙනවා මම කවුද කියලා 100% අයිඩෙන්ටිෆයි කරගන්න අර දාපු බැංක් කාඩ් එකේ. ඉතින් එතකොට කඩේ ඇතුළට යනකොටම එයාලා දන්නවා කවුද කඩේට එන්නේ කියලා. ඊළඟ එක තමයි මිනිස්සු කවුරුත් මේකේ නැති වුණාට මේකේ තියෙනවා සුපිරිම AI තාක්ෂණය දැන් වෙද්දි පාවිච්චි කරපු හොඳ කැමරා සිස්ටම් එකක්. ඒකෙන් අපිව මොනිටර් කරනවා අපි වැරද්දක් කරනවද හොරකමක් කරනවද කියලා. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් ඇතුළට ගිහිල්ලා නොගෙව ගියොත් මොකද කරන්නේ? යන්න බැරිද? එහෙම යන්න පුළුවන්. හැබැයි නෝවේ ජනගහනය ප්‍රමාණය අඩුවීම ඒ වගේ කාරණාත් එක්ක මං මේ කඩේට ඇතුල් වෙනකොට මං කවුද කියලා දැනගත්තට පස්සේ හැම දෙයක්ම සිස්ටම් එකක් through සිද්ධ වෙන නිසා මේගොල්ලන්ට පුළුවන් මං ගෙව්වේ නැහැ කියලා පොලිසියට දෙන්න. ඇත්තටම පොලිසියට පුළුවන් මගේ පඩිය බැංකුවට දාන්න කලින් ඒ amount එක කපාගෙන දාන්නත් පුළුවන්. ඒ නැත්තම් මාව පොලිසියට අරන් ගිහිල්ලා punishment එකක් එක්ක ගෙවන්න කියන්නත් පුළුවන්. ඒ හින්දා මිනිස්සු ඒ සිස්ටම් එකට ගරු කරනවා. ඒ සිස්ටම් එක අනුව වැඩ කරනවා. ඉතින් එතකොට මං දන්න විදියට නම් කවදාවත් මෙහෙම හොරකමක් වුණා කියලා මේ වගේ පැතිවල නම් මට හෙන්න ලැබිලා නැහැ. සමහරට එහෙම වෙලා ඇති. හැබැයි මම දන්න මගේ දැනුම මට්ටමට නම් එහෙම දෙයක් වෙලා නැහැ. ගොඩක් වෙලාවට ගෙවල් වල දොරවල් උනත් එහෙම ලොක් කරලා යන්නේ නැහැ මේ පැතිවල. අර රතු පාට වාහනේ ආවෙක්කන තාම කඩේ ඇතුලේ. සමහරු ඇත්තටම නිදහසේ කාගෙන්වත් කරදරයක් නැතුව මේ වගේ වෙලාවට ඇවිල්ලා පැය ගණන් ඉන්නවා ෂොප් එකේ. දැන් මම බලන් හිටියා යනකම් මං හිතන්නේ යන පේනවාන යන්නේ අර රතු පාට කාර් එකේ ආවෙක් කෙනා. ඉතින් වයසක කෙනෙක් ආවේ. වෙලාව රෑ 11:30යි. දැන් ඉක්මනට යන් අපි ගෙවල් පැත්තට. මම මේ එන මඟ නතර කරා මාර ලස්සන සිනාරියෝ එකක් තියෙන ගොල්ලන්ට පෙන්වන්න මේ පාරේ මෙහෙම නතර කරන්න බෑ. හැබැයි මේ වෙලාවේ වාහන ඇත්තටම නැති තරම්. මේ රෑ 12ට නෝවේ අපේ ගමේ view එකක්. අපේ ගෙවල් ලයිනෙන් එන වතුර පාර බහින්නෙත් මේ ගලාගෙන යන මේක තමයි ප්‍රධාන ගඟ. මේකට තමයි ඒ ඇල පාරත් වැටෙන්නේ. ගයිස් රෑ 12ට කිට්ටු වෙලාව මම දන්නේ කොච්චර හොඳින් මට මේක කැප්චර් කරන්න පුළුවන්ද කියලා. වින්ටර් එකේ සත්තුන්ට කන්න හදන තනකොළ, ඒ කියන්නේ කොළ ජාති ඒ ෆීල්ඩ් එකේ මැද ඉන්නෝ මුවෙක්. ඒ කියන්නේ කැලෑ සතෙක්. මම try කරන්නම් ගන්න බැරි වුණොත් මම Samsung එකේ zoom එක හරි ගහනවා. අයියෝ බලන්නකෝ අර සද්ද දාගෙන යන වාහනයක් කියලා කෑවා. ඌ දිව්වා. ඕවා තමයි සහෝදරවරුනි හේතු මේ වගේ ඈත ගමකට ඇවිල්ලා සමයක ජීවත්. අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ වෙලාව 12යි. තාම අපිට හොඳට ආලෝකය තියෙනවා. වෙලාව 12 වුණාට මං අපි කර්ටන්ස් දාලා නිදා ගන්නවා. ගොඩක් අහලා තිබ්බා නිදිමත එන්නේ නැද්ද කියලා. අර කලින් වීඩියෝ එකට ඇත්තටම නිදිමත එනවා. හැබැයි අපි තීරණය කරන්නේ අපි කීයට නිදා ගන්න කියලා. ඉතින් එතකොට සම්පූර්ණයෙන් බ්ලැක් අවුට් වෙන කර්ටන්ස් දාලා නිදා ගන්නවා. ඉතින් දැන් වෙලාව 12යි 12:00 වත්දී නිදා ගන්න ඕන. අර මේ ඔයගොල්ලෝ ඉස්සර මමත් හිතන් හිටියේ මේ
පිටරට ෆොරිනර්ස්ලා විශේෂයෙන්ම යුරෝපේ කට්ටිය කම්මැලි කියලා. මොකද ලංකාවට ආවම 10ට 11ට නේ හැරෙන්නේ. හැබැයි ඇත්තට මේක වෙලා තියෙන්නේ අපිට වැඩ කරන්න තියනවද නැද්ද කියන එක මත තමයි අපි නැගිටිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි ආලෝකයට අනුව දැන් අපි නම් 6ට නැගිටින්න ඕන 6ට කලින් ඔය එකක් තියෙන්නේ අපිට එළිය වැටෙනින් 10ට. ඉතින් දිගටම එළිය තියෙනවා නම් එනතත් දිගටම අඳුරුයි නම් ඔය උදේ කියන එක ඒක අපි වැඩ කරනවද නැද්ද කියන එක මත තමයි තීරණය වෙන්නේ ඊට පස්සේ. එහෙනම් හිතනවා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බෙන්නේ නැති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න එනකන් මං ගිහිල්ලා එන්නම්. ජය වේවා.